සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී ගෙනල්ලා තියෙන ඔයාලා හැමෝටම වැදගත් වෙන දෙයක් සම්බන්ධව. ඉතින් මේක තමයි Google AdSense හරහා මම මේ වෙනකොට මගේ වෙබ්සයිට් එකකින් earn කරපු මුදල. ඔයා හිතන්නේ ලංකා රුපියල් වලින් කීයක්ද? මෙතන ඩොලර්ස් වලින් ගත්තොත් ඔයාලට පේනවාදී ඩොලර්ස් 5729ක් මගේ earning එක. ඉතින් එතකොට ලංකා රුපියල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 18කට ආසන්න මුදලක් මම Google AdSense හරහා හොයලා දිනනවා. ඉතාමත් කෙටි කාලයක් තුල තමයි මේ මුදල හොයලා තියෙන්නේ. ඉතින් ලොකු මහන්සියක් වෙන්නේ නැතුව පොඩි වැඩ කිහිපයකින් තමයි මේ මුදල හොයලා තින්නේ. ඉතින් මම අද වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා වෙබ්සයිට් එකක් හදලා අපි මේ විදිය earning එකක් හරියටම ගන්නෙ කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාට ආටිකල් එකක් ලියලා වෙබ්සයිට් එකක් හදලා ආටිකල් ලියලා මෙන්න මේ වගේ earning එකක් ගන්න පුළුවන්. මීට කලින් ඔයාලා දැකලා ඇති Google AdSense හරහා සල්ලි හොයන්න කොහොමද කියලා අහලා ඇති සමහර අය. ඒ වගේම කිසිම දෙයක් දන්නේ නැති අයත් මේ වීඩියෝ එක බලනවා ඇති. කොහොම නමුත් මේ තියෙන්නේ මගේ වෙබ්සයිට් එකකින් මම හොයපු මුදල 2023 සිට 2025 අවුරුද්ද දක්වා. ඒ කියන්නේ අවුරුදු 2ක වගේ කාලෙකින් තමයි මේ මුදල හොයලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙදි ඔයාලට බලා ගන්න සමහර දවස්වලට ඩොලර්ස් 94 මට ලැබුණ අවස්ථා තියෙනවා. ටෝටල් earning එකක් ඩොලර්ස් 5729ක් තියෙනවා. ඉතින් සාමාන්‍ය 2023 ගත්තත් ඩොලර්ස් එකක් ලංකා රුපියල් වලින් ගත්තොත් රුපියල් 310න් එහා වගේ තිබ්බා. එතකොට සාමාන්‍ය රුපියල් 30000ක වගේ ආදායමක්. ඒ දවස්වල හැටියට සමහර කෙනෙක් ජොබ් එකක් කරත් මාසයක් ජොබ් එකක් කරලා වැඩ කරත් මේ මුදල හොයන්න බෑ. ඉතින් මේ එක දවසේ ඇවිල්ලා තිනවා ඩොලර්ස් 94. හොඳම දේ තමයි මේ හොයන සල්ලි මගේ ලංකාවේ බැංක් account එකකට මේ වෙනකොටත් මම withdraw කරලා අවසන්. AdSense හරහා වෙන මුදල් ඔයාට ලංකාවේ ඔයා පාවිච්චි කරන බැංක් account එකටම directly withdrawal එක ගන්න පුළුවන්. ඉතින් AdSense වලින් earn කරන අය මීට වැඩිය earn කරන අය ඉන්නවා. ඉතින් අපිට AdSense ගත්තොත් earn කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට YouTube channel එකක් හදලා ඒකෙදී ඔයාලට channel එක හරහා income එකක් ගන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකක් හදලා වෙබ්සයිට් එකට Google AdSense app roll එක අරගෙන අපිට වෙබ්සයිට් එකේ traffic එකක් ගෙන්නගෙන ඒකේ ad play කරලා අපිට වෙනිම earning එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට මගේ වෙබ්සයිට් එකක් මම හදලා ඒකේ ආටිකල් දාලා ඒකට traffic එක ගෙන්නගෙන ඒකේ play වුණ ad වලට තමයි මේ මුදල මට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ දවසට ලැබුණ ඩොලර්ස් 93ත් ඒ වගේ ad play කරලා හොයපු මුදල්. ඉතින් මේ මෙතඩ් එක ගැන හරියට ගොඩක් දෙනෙක් දැනුවත් නැහැ. YouTube එකට ගියත් ඔයාලට ඕන තරම් වීඩියෝස් තියෙනවා. නමුත් හරියට මේ වගේ ප්‍රූෆ් එක කවුරුත් ඔයාලට වීඩියෝස් ගේන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ කරන්න හිතුවේ ඔයාලට මේකේ රෙවුන් එක දැක්කට පස්සේ ඇත්තටම කෙනෙක්ට ආසයි දෙන්න පුළුවන් මේ වගේ දෙයක් පටන් ගන්න earning එකට යන්න. මොකද ගොඩක් දෙනෙක් AdSense ගැන වීඩියෝස් දාලා තියෙනවා YouTube channel වල. ඒ වගේම ඕන තරම් ඔයාලට බලා ගන්න පුළුවන් TikTok එකේ Facebook එකේ මේ වගේ course විකුණන අය ඉන්නවා. ඒ වගේම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ වගේ payment proof එක ඒ කියන්නේ සල්ලි හොයපු ඒවා එක වීඩියෝ කරලා නැති තරම්. ඒ කියන්නේ එහෙම වීඩියෝස් ඇති. නමුත් හොයා ගන්න අමාරුයි. ඉතින් ඔයාලට මෙතනදී මම කෙටියෙන් මම දන්න කරුණු ඒ කියන්නේ මම earn කරේ කොහොමද මගේ විදියට අනුව මම මේ සල්ලි ටික හෙව්වේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකේදී කෙටියෙන් ෂෙයා කරන්නම්. ඔයාලට Google AdSense ගැන ඉගෙන ගන්න කැමති නම් ඔයාලට තව ඕන නම් YouTube එකේ සර්ච් කරලා ඒ වගේම ඔයා දන්න platform වලින් කරුණු රිසර්ච් කරලා හොයලා මේ දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකොට කාට හරි මේ Google AdSense හරහා මුදල් හොයන්න කැමති නම් ඔන්න මේ වීඩියෝ එක අවසානකම් බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ සල්ලි එන්නේ කොහොමද? වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ සම්බන්ධව ඔයාලට කෙටියෙන් ඉතාමත් කෙටියෙන් Google AdSense ගැන කතා කරනවා. ඇත්තටම ගොඩක් සංකීර්ණයි. ඒ කියන්නේ ඔයාලට domain එකක් buy කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපිට WordPress install කරලා අපිට ඒකේ post දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම ඔයාලට කෙටියෙන් මම earn කරපු විදිය කෙටියෙන් වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් අපි මෙතන AdSense එකේ home එකට ගියොත් මේ වෙබ්සයිට් මගේ එක වෙබ්සයිට් එකක් මේක දැනට අවුරුද්දක් විතර මම නතර කරලා තියෙන. ඒක නිසා තමයි මෙතන ඔයාලට ලොකු වලින් එකක් බලා ගන්න බැරි වෙන්නේ. නමුත් කලින් අවුරුදු දෙකේ 2023 සිට 2025ට එනකම් මම හොඳ earning එකක් ගත්තා. ලක්ෂ 18කට ආසන්න මුදලක් මම හොයලා දෙනවා. ඔයාලා දැක්කා. මම මෙතනින් ඕනනම් ගිහලා පෙන්නන්නම්. මෙතන අපිට view report වලට ගියාට පස්සේ මෙතන අපි ෆිල්ටර් කරගමු. අවුරුදු 3ක ඒවා ඔයාලට පේනවා මෙතන මගේ earning එක
ඩොලර්ස් 5790යි වෙබ්සයිට් එක earning එක. එතකොට මේ daily ආපුවා තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මුලදී දැක්කා වගේ. සාමාන්‍ය දවසට $4 5 උපරිම 93 දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මීට වැඩිය ලංකාවේ මම දන්න වෙබ්සයිට් තුනක් මීට වැඩිය earning එකකට ගන්න මේක ඉතාමත් ප්‍රාථමික වෙබ්සයිට් එක. කියන්නේ මම මගේ දැනුම අනුව මම තනියම විස්තර හොයලා මම ඇත්තටම මමම හදලා මේකේ මට පුළුවන් විදිහට ආටිකල් දාලා AdSense එක setup කරලා මම ගත්ත earning එක. කියන්නේ මීට වැඩිය වෙබ්සයිට් ගැන දැනුමක් තියෙන අය අනිවාර්යයෙන්ම වීඩියෝස් එක බලනවා ඇති ඉන්නවා ඇති ඕන තරම්. ඉතින් මගේ දැනුමත් එක්ක මම මේ වගේ earning එකක් ගත්තා කියන්නේ ඔයාට හොඳට මේ දේවල් ඉගෙනගෙන කරොත් ඇත්තටම ලංකාවට ඩොලර්ස් එන්නේ මේ. එතකොට ඔයාලට ලොකු වැඩක් කරන්න පුළුවන් ඔයාගේ දැනුමත් එක්ක. ඒක නිසා ඒකට හෙල්ප් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක හදන්නේ. එතකොට 2023 ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දවසට ආපු ආදායම සමහර අවස්ථාවලදී ඩොලර්ස් 30, ඒ කියන්නේ රුපියල් 9000, ඩොලර්ස් 22, ඒ කියන්නේ රුපියල් ඒ දවස්වල රුපියල් 300 විතර ගියානේ ඩොලර්ස් එක. අනිවාර්යයෙන්ම මේ දවස්වල ඩොලර් 40, 16 එහෙම ලොකු ගණන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයා කල්පනා කරලා බලන්න මේ කිසිම ආදායමක් නැති දවසුත් තියෙනවා. ඒකට හේතුවත් මම කියන්නම්. ඒවට හේතු තියෙනවා. ඉතින් අපි හරියට මෙයාලගේ rules වලට අනුව වෙබ්සයිට් එකක් හදලා ආටිකල් දාලා ඔයාලා වැඩේ කරගෙන ගියොත් මෙන්න මේ පහළ earning එක මේ උඩ earning එක නැතුව අපි ගත්තොත් මෙන්න මේ වගේ earning එකක් දවසට ඩොලර්ස් 30 20 10 ඉතින් දවසට ඩොලර්ස් 5ක් ආවත් ලංකාවේ බලන රුපියල් 1500 හොඳටම දන්නවා. මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා දන්නවා ඩොලර්ස් කියන්නේ මොනවාද, එක්ස්චේන්ජ් රේට් එක කොහොමද, ලංකාවේ රුපියල් 310ක් විතර යනවා මේ වෙලාවේ. එතකොට මේ තියෙන්නේ දවස් ගානේ මට එකතු වෙලා ආපු ආදායම ඔයාලට ඕන තරම් බලා ගන්න පුළුවන් 2023 සිට. හරිද? ඒතකොට ටෝටල් ඔයාලා දැක්කා ඩොලර් 5700කට වැඩි ප්‍රමාණයක් මම earn කරලා තිනවා මේ වෙබ්සයිට් එකෙන්. හරි. එතකොට country වලට ගියොත් අපිට ආපු country එක දැන් ගොඩක් දෙනෙක් හිතනවාද මේ වගේ earning එකක් ගන්න වෙන රටකින්වත් මගේ වෙබ්සයිට් එකට විසිටර්ස්ලා ආවද කියලා. නෑ. ඉතින් සම්පූර්ණයෙන් වැරදි. ශ්‍රී ලංකා audience එකෙන් තමයි මට ඩොලර්ස් 5000 ගානෙන් 3900ක්ම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් YouTube වලට වැඩිය වෙබ්සයිට් වලට ගෙවනවා වැඩි ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. ඒක මම හොඳටම දැක්කා. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන YouTube එක වගේ නම් content එකක් YouTube එකට අප්ලෝඩ් කරලා ශ්‍රී ලංකාවෙන් සාමාන්‍යයෙන් views આવත් ගෙවන ගාන ගොඩක් අඩුයි. නමුත් වෙබ්සයිට් වල එහෙම ලොකු වෙනසක් නැහැ. හැබැයි වෙනසක් තියෙනව නැත්තේත් නැහැ. මොකද මෙතන ඩොලර් 3000 ගාන ඇවිල්ලා තියෙන්නේ මගේ page views 6,56,208කට තමයි මෙතන ටෝටල් ඩොලර් 5790 ඇවිල්ලා තියෙන. එකකින් 6,03,000ක්ම ශ්‍රී ලංකාවේ page views. ඉතින් මම page views කියන්නේ මොනවද කියලා දෙන්න. දැන් මේක ගැන කිසිම දැනුමක් නැති අය අනිවාර්යෙන් බලන්න. එයාලට කිසිම idea එකක් නැතුවද page views කියනවා අරක කියනවා මේක කියනවා. ඉතින් ඒක ගැන මම තාමත් කෙටියෙන් මම ඔයාලට explain කරන්නම්. එතකොට page views එකක් කියන්නේ මේ ඔයා හිතන්න මේ දින මගේ වෙබ්සයිට් එක කියලා මෙන්න මේ විදිහට ගියා page එකට දාලා තියෙන post එකට ගියා. එතකොට post එකට ගියාට පස්සේ මෙන්න විදිහට මේ page එකට යනවා. page එකට ගියාට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මේ විදිහට ad play වෙනවා. මගේ වෙබ්සයිට් එකේ මේ පහලින් site එකෙන් ad play වෙනවා, උඩින් ad play වෙනවා, banner ad play වෙනවා. මේ විදිහට ad play වෙනවා. එතකොට මම මේ page එකට ඔන්න visit කරා. ඔක page views එකක්. එතකොට මමම තව එතන දාලා තියෙන post එකක් click කරලා මෙන්න මේ විදිහට යනවා. ඔන්න එතකොට page views දෙකයි. ඒ විදිහට මේකේ දාලා තියෙන post එකෙන් post එකට වා ගියොත් දැන් තව post එකකට මම මෙතන click කරලා ගියොත් article එකට ගියොත් ඔන්න තවත් page views එකක්. ඔන්න දැන් page views 3යි. අන්න ඒ විදිහට ශ්‍රී ලංකාවෙන් හරි US වලින් හරි UK වලින් හරි කැනඩා කුවේට් ඕනම රටකින් මොන කෙනා ආවත් ඒ විදිහට ඔයා page එකකින් තවත් page එකට මාරුනකොට ඒක page views හැටියට තමයි count වෙන්නේ. එතකොට ඔයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේ විදිහට ඔයා දාලා තියෙන ආටිකල් වලට විසිටර්ස්ලා ඉද්දි එයාලා page එකෙන් page එකට මාරුනවා. ඒ කියන්නේ ආටිකල් එකකින් ආටිකල් එකට මාරුනකොට page views. එතකොට එන්න මේ විදිහට ආවට තමයි මේ ගෙවන්නේ. දැන් අපි page එකට ගියොත් ඒ page එකෙන් ad play වෙනවා. ඒ page එකේ තියෙන ad එක අපිට මේ විදිහට දැක්කත් අපිට income එකක් එනවා. එහෙම නැත්නම් ඒ ad එක click කරත් අපිට income එකක් එනවා. සාමාන්‍යයෙන් click කරලා ගියොත් අපිට ලැබෙන income එක වැඩි. සාමාන්‍ය impression එකක්. ඒ කියන්නේ මේ ad එක දැන් අපි ගියාට පස්සේ අනිවාර්යයෙන්ම දකින්නවනේ. මේ තියෙන ad. මේ මම දාපුවා නෙවෙයි. මේ Google ad නේ play වෙන්නේ. එතකොට මේක
දකිනවා. වෙබ්සයිට් එකට එන කෙනෙක් අනිවාර්යෙන් මේක දකිනවා. එතකොට වෙන්නේ අපිට මෙන්න මේ වගේ ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. එහෙම සතෙන් සතේ එකතු වෙලා තමයි මෙතනදී මට ඩොලර් 5790ක් ලැබෙන්නේ ලංකා රුපියල් ලක්ෂ 18ක්. එතකොට මේ මුදල දැනටමත් මම බැංකුවට ලබාගෙන අවසන්. හරිද? එතකොට දැන් අපිට අයිඩියාවක් ගන්න පුළුවන් ඔයා වෙබ්සයිට් එකක් ඔයාගේ දැනුම අනුව පටන් ගන්නවා නම් මොන වගේ රටකටද ටාගට් කරන්න ඕනි කියලා. මෙතන තියෙන ඩේටා වලට අනුව මට ඔයාලට කියන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකේ පේජ් ව්‍යුස් ලක්ෂ 6කට තමයි ඩොලර් 3900 ඇවිල්ලා තියෙන්නේ. ඒත් එකම බලන්න UK වලින් page views 5798ක් ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ මම අර ඔයාලට page views කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කිව්වා. ඒ විදිහට 5798ක් මේ 5798 කියන්නේ visitors ළම නෙවෙයි. සමහරට මෙතන 1000ක් විතර ඇවිල්ලා යාලා page 5කට විතර ගියොත් ඔන්න page views 5000. ඒ විදිහට page views 5000ට ඩොලර් 699යි UK වල. එතකොට ඔයාලා බලන්න UK වල සාමාන්‍යයෙන් ඔයාලට වෙබ්සයිට් එකක් ගන්න පුළුවන් නම් UK traffic එක ගන්න මෙන්න page views 5000ක් ආවත් ඩොලර් 600ක් 700ක් ලැබෙනවා. ඒතකොට ඔයා හිතන්න මේ වගේ රටකින් page views ලක්ෂ 6ක් ආවොත් මොන වගේ revenue එකක් මෙතන එයිද කියලා බලන්න. මෙතන මේ cap එක 100 ගුණයක් විතර තියෙනවා. මේ දෙක ගත්තොත් page views මේක. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට UK වල වගේ traffic එක ගෙන්න ගන්න පුළුවන් නම් ලොකු revenue එකකට යන්න පුළුවන්. US උත් ඒ වගේ US page views 7470ට තමයි ඩොලර් 427 ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන ලංකාවේ page views ලක්ෂ 6කට ඇවිල්ලා තියෙන ඩොලර් 3000 ගාන. ඒතකොට ඔයාලා බලන්න UK, US, ඒ වගේම තව කැනඩා තියෙනවා. මෙන්න මේ වගේ රටවල් වලින් page views ලක්ෂ 6ක් විතර ආව නම් ඔයාලට ලැබෙන ඉන්කම් එක ඔයා නිකන් මෙතන මගේ මේ තියෙන data අරගෙන ඔයා බලන්න. රිසර්ච් කරලා බලන්න. එතකොට වෙන රටවල් වලට ගෙවන ගාන ඇත්තටම වැඩි. නමුත් ශ්‍රී ලංකාවේ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ශ්‍රී ලංකාවේ ගෙන්න ගන්න පුළුවන් chance එක වැඩි. අපිට US, UK වගේ country target කරලා කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රොෆෙෂනල් විදියට වෙබ්සයිට් එක කරන්න වෙනවා. ඒ වගේම එන traffic එකත් අඩුයි. ශ්‍රී ලංකාවේ එහෙම නැහැ. අපිට social media වල හරි කොහරි share කරලා traffic එක ගෙන්න ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට මම ඔයාලට idea එකක් ගන්න කිව්වේ සාමාන්‍යයෙන් මෙතන country අනුව එන page views වලට ගෙවන ගාන අඩුයි. එතකොට මේ page views ඉස්සරහින් ඔයාලට පේනවා ඇති RPM කියලා තියෙන ඒ වගේම impression. මේ තියෙන්නේ ඒ අයට play වුණ ad ගාන. සාමාන්‍යයෙන් මෙතන impression කියන්නේ ad. එතකොට මේ තියෙන click. මම කිව්වා ඔයාලට website එකකට ගෙවන අපිට income එක ගන්න පුළුවන් ad වලින් කොහොමද කියලා. එකක් තමයි මේ play වෙන ad එක අපි දැක්කත් අපිට කියන්නේ වෙන කෙනෙක් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒ ඇඩ් එක දැක්කත් අපිට ඉන්කම් එකක් එනවා. ඒ වගේම ඒක ක්ලික් කරත් අපිට ඉන්කම් එකක් එනවා. සාමාන්‍යයෙන් ක්ලික් කරද්දී ගෙවන ගාන වැඩි. ඉම්ප්‍රෙෂන් ඒ කියන්නේ ඒක ඇඩ් එක දැක්කොත් අපිට ගෙවන ගාන සාමාන්‍යයෙන් අඩුයි. කොහොම හරි ලංකාවේ මගේ page views ලක්ෂ 6ට ඇඩ් ක්ලික් කරලා දිනවා. ක්ලික් වෙලා දිනවා 39000ක්. ඒ වගේම UK වල 327ක්. ඒ වගේම US 250ක්. එතකොට ඉම්ප්‍රෙෂන් වලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරිද? එතකොට ඉම්ප්‍රෙෂන් කියන්නේ ඒ ආපු අයට පෙන්නපු ඇඩ් ගාන හරියටම ඇඩ් 19610ක් පෙන්ලා දෙනවා. US වලින් ආපු 7460කට page views. හරිද? ඔන්න වගේ තමයි අපිට ඉන්කම් එකක් ඇත්තරම මෙතනදී එන්නේ. මීට අමතරව තව රටවල් තියෙනවා. කැනඩා තියෙනවා. කැනඩා වලින් page views මට ඇවිල්ලා තියෙනවා 1265යි. ඉතින් ඒකට ඉන්කම් එක බලන්න මෙතන ඩොලර්ස් 113ක් කියලා දෙනවා. සාමාන්‍යයෙන් page views 1000 ගානක් කියන්නේ ඉතාමත් සීමිත පිටසයි ඇවිල්ලා තියෙන. නමුත් ගෙවන ගාන ගොඩක් වැඩි. බලන්න ඩොලර්ස් 113ක් කියන්නේ page views 1200 ගානට ගොඩක්ම වැඩි. ඒ වගේම කුවේට් වල ඒත් ටිකක් වැඩි. ලංකාවට වැඩි. ඇත්තටම වැඩි. ඔයාලට මෙතන අයිඩියා ගන්න පුළුවන්. කටාර වලත් වැඩි. ජපාන් වලත් බලන්න. ජපාන් වලත් වැඩි. page views 1494 ඩොලර්ස් 42ක් මට ඇවිල්ලා තියෙනවා. සිංගප්පූරු වලත් ටිකක් අඩුයි. මැලේසියා තියෙනවා. ඒ වගේම මෙතන ඉතාලි ගොඩක් කන්ට්‍රි තියෙනවා. අපිට අනිත් කන්ට්‍රි එක්ක බලද්දී මෙන්න මේ කන්ට්‍රි ඔයාට වෙබ්සයිට් එකක් ඔයා දැන් ඇත්තටම කරන්න අයිඩියා එකක් ආවනම් මේ වීඩියෝ එක දැකලා හරි කලින් ඉඳන්ම අදහසක් තිබ්බනම් ඔයාලා try කරන්න. UK, US හොඳයි. කැනඩා ඒ වගේම තමයි මෙතන ඕස්ට්‍රේලියා. මෙන්න මේ වගේ කන්ට්‍රි ටාගට් කරලා ඔයාට
කරන්න පුළුවන් නම් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. දවසට page views 1000 2000ක් ආවත් හිතන්න මෙතන කැනඩා වලින් මොන වගේ revenue එකක් ඔයාට ඒවිද කියලා. ඉතින් සමහර කාලෙන් කාලට ad වලට ගෙවන ගාන අඩු වැඩි වෙනවා. ඉතින් කොහොම නමුත් කැනඩා UK US වගේ country වලට මොන කාලේ ගත්තත් ශ්‍රී ලංකාව එක්ක බලද්දී ගෙවන ගාන වැඩි. හරිද? එතකොට සාමාන්‍යයෙන් YouTube වලට වැඩි ඇත්තරම ශ්‍රී ලංකා audience එකෙන් උනත් website එකක් කරලා ඔයාට YouTube එකට වැඩි income එකක් ගන්න පුළුවන්. නමුත් ඔයාගේ තියෙන හැකියාව දක්ෂතාව අනුව මේක වෙනස් වෙනවා. ඔයා ලියන ආටිකල් එක අනුව කරන කැටගරි එක අනුව අන්න ඒ වගේ නිච් තියෙනවා. ඔයා කරන නිච් එක අනුව ඔයාට ලැබෙන revenue එක අඩු වැඩි වෙනවා. ඉතින් ඔයාලට search කරලා බලන්න පුළුවන්. Google එකේ YouTube එකේ search කරලා පුළුවන්. මෙන්න මේ වගේ ඔයා කරන නිච් එකට. ඒ කියන්නේ ඔයා මොකක් හරි නිච් එකක් කරන්න ඉන්නවා නම් ඒකට ගෙවන සාමාන්‍යයෙන් අපිට ගෙවන ගාන අඩුද වැඩිද කියලා ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ වෙබ්සයිට් වලින් මම earning එකක් අරන් තියෙන මගේ මේ එක වෙබ්සයිට් එකකින් ඔයාලට ෂෙයා කරේ. ඉතින් මේක දැනට මම බ්‍රේක් කරලා තියෙන. දැන් නැවතත් පටන් ගන්නවා. අද දවසේ නම් 7-4ක වගේ ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ අද වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ page views 23යි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් සාමාන්‍ය ලංකාවේ තමයි එන්න ඇත්තේ බලමු අපි ඉතන ටුඩේ දාලා. ඔව්. ශ්‍රී ලංකාවෙන් තමයි page views 23ම. page views 23ට 7-4ක් වගේ ඇවිල්ලා තියෙනවා. impression ඒ කියන්නේ ad play වෙලා තියෙනවා. ඒ ආපු අයට 52ක් එකක් ක්ලික් වෙලා තියෙනවා. CPC 7-4 තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ audience එක target කරලා website එකක් කරනවා නම් මම හිතනවා ගොඩක් page views ගෙන්න ගන්න පුළුවන් නේ කියලා. වෙන රටක් ටාගට් කරලා කරනවා නම් අනිවාර්යයෙන්ම මට හිතෙන විදිහට මෙන්න මේ අපි ගෙන්නව තරම් ට්‍රැෆික් එකක් ගෙන්නන්න බෑ. නමුත් මහන්සි වුණොත් පුළුවන්, බැරි නෑ. නමුත් page views 500,000ක් ආවත් ඔයාලට හොඳ ඉන්කම් එකක් ලැබෙනවා. හරි. එතකොට මම ගත්ත පේමන්ට් ඔයාලට පෙන්නන්න දැන් මම මුලදී පෙන්නුවා ආපු earning එක. ඉතින් කාට හරි සැකයක් ඇති මම මේ සල්ලි බැංකුවටම ගත්තද නැද්ද කියලා. මම මෙතන view payment වලට යනවා. view payment වලට ගියාට පස්සේ අපි මෙතන Google AdSense එක තියෙන්නේ. මම මෙතන ෆිල්ටර් කරගමු අපි Google AdSense වලට ස්විච් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන view transaction කියලා දෙනවා. මේකට ගියාට පස්සේ මෙතන අපි all time කියන එක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ අර $5700ක් earning එකක් දැක්කනවා. ඒක ආපු පිළිවෙල බලා ගන්න. හරිද? මම 2025 වෙනකන් තමයි මේකේ payment ගත්තේ. මුලින්ම 2023 මුලින්ම මතක කියන්න අමතකුණා සාමාන්‍යයෙන් Google AdSense වල YouTube හරි Google AdSense වල හරි ඔයා payment එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම $100ක් එකතු වෙන්න ඕනේ. $100ක් එකතු වුණාට පස්සේ automatically සාමාන්‍යයෙන් මාසේ 22 23 24 ඔන්න ඔය දවස් 3-4 ඇතුළත ඔයාගේ balance එකක් තියෙනවා නම් එන්න ගාණක් තියෙනවා නම් ඒක ඔයාගේ bank account එකට automatically එනවා. bank account හරියට add කරලා තිබ්බනම් $100 කම්පිට නම් මාසේ අන්තිම සතියේ ඔයාට අනිවාර්යයෙන්ම මේ සල්ලි මුකුත් ප්‍රශ්නයක් නැත්නම් bank account ලැබෙනවා. එතකොට මගේ පළවෙනි earning එක 2023 මාර්තු 31 තිබිලා තියෙනවා. නමුත් මේක payment එක ආවේ නැහැ. $94යි තිබ්බේ. ඊට පස්සේ මාසේ ඉඳන් අවුරුදු 2කට කිට්ටු වෙනකම් මම එක දිගටම Google AdSense වලින් ඉන්කම් එකක් ගත්තා. බලන්න ගත්ත ඉන්කම් එක ඔන්න 2023 පටන් ගන්නවා අප්‍රේල් මාසේ. අප්‍රේල් 1:30 කියන්නේ අප්‍රේල් මාසේ අනින් එක $202යි මේක bank account එකට ආවා. මේ ආපුවා තියෙන්නේ ඔයාට දන්නවද Google AdSense ගැන දන්න අය. එතකොට ඊට පස්සේ මාසේ $752ක් ගත්තා. එක මාසෙන් $200,000කට වැඩි මුදලක්. එතකොට ඔයාලා හිතන්නේ මේ දවස්වල ජොබ් එකක් කරත් අපිට මේ ගාන හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? $200,000ක් ගන්න නැත්නම් ජොබ් එකක් කරලා මාස 4-5ක්වත් යනවනේ සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට $200,000ක් ගන්න. එතකොට මේ මම මගේ වෙබ්සයිට් එකෙන් එක මාසෙන් $752ක් $200,000කට වැඩි මුදලක් අරන් දෙනවා. ඊට පස්සේ මාසෙත් $650ක් $200,000කට ආසන්න මුදලක් මම අරන් තියෙනවා. හරිද? මේ මැයි ඊට පස්සේ ජූලි $121යි. ඊට පස්සේ අගෝස්තු $500 ගණක් කරන් තියෙනවා. ඊට පස්සේ ආය සැප්තැම්බර් $200 ගණක් තියෙනවා. ඊට පස්සේ මාසෙත් ඊට පස්සේ නොවැම්බර් මාසේ $600 ගණක් ඉදිරියට ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු 2කට කිට්ටු වෙනකම්ම එක දිගටම ඒ කියන්නේ ජොබ් එකකට ගිහලා සැලරි එකක් ගන්නවා වගේ
මෙතන මම earning එක කරන් තියෙනවා. හරිද? එතකොට ඩොලර් 5000 ගාණක් හොයලා තිනවා. ඉතින් මේක අපිට ජොබ් එකක් කරන ගමන් වුණත් ඇත්තටම කරන්න පුළුවන්. ඔයා ජොබ් එකකට යනවා නම් බස් එකේ ඔයාට ආටිකල් එකක් හදලා වගේ වෙබ්සයිට් එකට බස් එකේ ඉඳන් පෝස්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මහ ලොකු වැඩක් නැහැ. ආටිකල් එක අනිවාර්යෙන්ම යුනික් ආටිකල් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ එකක් අරගෙන ඒක ආය අපේ වෙබ්සයිට් එකේ දාන්න බෑ. ඔයාලටම යුනික් වුණ ආටිකල් ඔයාලගේම අදහස් මොන හරි තියෙනවා නම් ෂෙයා කරලා ඒක වෙබ්සයිට් එකේ දාලා ඔයාලට පුළුවන් ඒක බලන්න ට්‍රැෆික් එකක් ගෙන්නගෙන එහෙම නැත්නම් ඔයාට සෝෂල් මීඩියා වල ෂෙයා කරලා TikTok එකේ අපිට ට්‍රැෆික් එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම Facebook එකෙන් ගෙන්න ගන්න පුළුවන්. YouTube එකෙන් වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක ගෙන්න පුළුවන්. ඒ වගේම Pinterest එක තියෙනවා. මේ වගේ Instagram එකෙන් ඔයාලට ඕන තරම් ක්‍රම තියෙනවා වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක ගෙනන. ඒ වගේම සර්ච් කරලා එන්න අපිට SEO කරන්න පුළුවන්. මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා. ඔයාලට වෙබ්සයිට් එකක් කරලා ඒකට ට්‍රැෆික් එක ගෙනන. ඒ වගේම ඔයාට ඕන තරම් වෙබ්සයිට් එකක් කරන්න ඕන තරම් අයිඩියාස් ඔයාලගේ ගාව ඇති සමහර විට. ඒ වගේම අපිට හොයාගන්න පුළුවන් ඔයාගේ තියෙන ස්කිල් එක අනුව ඔයාට කරන්න පුළුවන්. මොන වගේ කන්ටෙන්ට් එකක්ද මොන වගේ ආටිකල්ද ලියන්න පුළුවන් කොහොමද ඔයා ට්‍රැෆික් එක ගෙන්නන්නේ කියලා ඔයාටම සමහර වෙලාවට අදහස් ඇති. ඉතින් එන්නේ මේ දේවල් වලින් ඔයාට වෙබ්සයිට් එකක් හදලා මේ වගේ ට්‍රැෆික් එකක් ගෙන්නගෙන earning එකක් ගන්න පුළුවන්. එතකොට මගේ මේ AdSense ගිණුමේ දැනට $22යි තියෙන බැලන්ස් එක. මේක $100ක් වුණාට පස්සේ මට මෙන්න මේ විදිහට මගේ සල්ලි බැංකුවට එනවා. මොකක් හරි වෙබ්සයිට් එකක් කරන්න ඉන්නවනම් මම ඔයාට ලංකාවේ ඇතුළේ කරන වෙබ්සයිට් 10ක් Google AdSense තියෙන ලංකාවේ අපේ අය යන වෙබ්සයිට් 10ක් ඔයාලා නිතරම සාමාන්‍යයෙන් දකින වෙබ්සයිට් 10ක් පෙන්නන්නම්. මේ 10 Google AdSense තියෙනවා. ඉතින් මෙයාලා කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ වගේම දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා මේ වෙබ්සයිට් වලින් ඉන්කම් එකක් එනවා කියලා. දැන් ඔයාලා මොකක් හරි වෙබ්සයිට් එකට ගියා නම් ඇඩ් දකින්න ඇති ඔයාලා ඒ ඇඩ් වදයක් කියලා ක්ලෝස් කරනවා. නමුත් මේක කරන කෙනාට වදයක් නෙවෙයි. එයා කැමති ඇත්තටම වෙබ්සයිට් එකේ ඇඩ් ප්ලේ වෙන තරම්. ඒතර අපි ඇත්තටම කැමති නැහැ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔය ඇඩ් ක්ලෝස් කරලා දානවා. ඒ වගේම හිතන්න වෙබ්සයිට් එක කරන කෙනාට ඉන්කම් එකක් ගන්න කෙනාට ඒක කොච්චර වැදගත්ද කියලා. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් වුණා නම් ඔයාටත් තේරෙවි මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා. හරි පළවෙනියටම ඔයාලා ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ikman.lk වෙබ්සයිට් එක. මේකේ Google AdSense තියෙනවා. ඔයාලා දැකලා ඇති ප්ලේ වෙනවා. අර මේන් ඇඩ් මේව නම් Google ඇඩ් නෙවෙයි සමහර ඒවා මැනුවල් ඇඩ් ප්ලේස් කරනවා. ඉතින් අර එහෙම මෙහෙන් ඇඩ් ප්ලේ වෙනවා ikman.lk වෙබ්සයිට් එකේ. එතකොට වෙන දේ හිතා ගන්න මේකට එන ට්‍රැෆික් එකෙන් යාලා Google Ads අරගෙන තියෙන්නේ. එතකොට යාලා ඉන්කම් එකක් ගන්නවා. ඊට පස්සේ මේක මගේ වෙබ්සයිට් එක. එතකොට මේකෙත් මම ආටිකල් ලියලා තියෙන මගේ දැනුම හැටියට මහා ලොකු ප්‍රොෆෙෂනල් විදිහට නැහැ. ඇත්තටම මම තනියම මේ දේවල් ඉගෙනගෙන තනියම ආටිකල් එකක් දාන්නේ කොහොමද, AdSense ගන්න කොහොමද, ඩොමේන් එකක් ගන්න කොහොමද, හොස්ටින් එකට කනෙක්ට් කරන්න කොහොමද, ඒව හැම එකක්ම YouTube එකෙන් බලලා ඉගෙනගෙන තනියම කරගෙන ආවේ. මගේ මේ වෙබ්සයිට් එකේ AdSense තියෙනවා. මම දාන්නේ ක්‍රිප්ටෝ ගැන. එතකොට මේකට ට්‍රැෆික් එක මම ගෙන්නනවා TikTok එකෙන්, ඒ වගේම YouTube එකෙන් එනවා. ඉතින් අන්න ඒ වගේ ගෙන්නලා තමයි earning එකක් ගන්න. එතකොට ඔයාලා දැන් මම මේ වෙබ්සයිට් පෙන්නුවා කියලා දැන් මම මුලින්ම මේක පෙන්නුවා. ඔයාලා මේක පටන් ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් මගේ වෙබ්සයිට් එක පෙන්නුවා. මේකම හැමෝම පටන් ගන්න ඕනේ නැහැ. හරිද? ඔයාලගේ සමහර විට මේව පටන් ගත්තොත් එන්නේ ලංකාවේ අය. පුළුවන් තරම් ඔයාලා try කරන්න. මම අර කිව්වේ රටවල් කිහිපයක්. අන්නේ රටවල් වල මිනිස්සු කැමති මොනවාද? වෙබ්සයිට් එකට යනවා නම් මොන වගේ වෙබ්සයිට් වලට එයාලා විසිට් කරන්නේ. අන්න ඒ දේවල් සම්බන්ධව ආටිකල් කන්ටෙන්ට් හදන්න පුළුවන්. එතකොට ඒ දේවල් හදලා ඔයාලා දැම්මනම් ඒ වගේ රටවල වලින් විසිටර්ස්ලා 500ක් 1000ක් ආවත් ඔයාට සතියට හොඳ ඉන්කම් එකක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. අනිත් කෙනා කරන දේම කරා කියලා ඇත්තටම එහෙම සාර්ථක වෙන්න chance එක අඩුයි. මොකද දැන් මම මේ දවස්වල මේකේ ලොකු ඉන්කම් එකක් ගත්තට දැන් ට්‍රැෆික් එක අඩුයි. මොකද මගේ channel ඒ වගේ වෙබ්සයිට් අවුරුද්දක් විතර කාලයක් නතර කරලා තිබ්බා. ඒක නිසා තමයි ගොඩක් මේ හේතු මේ අඩු වෙන්න. ඉතින් ඔයාලා ට්‍රැෆික් එක ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් පටන් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හැමෝම දන්න මෙන්න මේ පාස් පේපර් විකි කියන වෙබ්සයිට් එක. මේකේ Google Ads තියෙනවා. මේ පහලින් ඇඩ් ප්ලේ වෙනවා. ඔයාලට පේනවා ඇති Ads by Google කියලා. ඉතින් මේකට යන
හැම කෙනාටම අනිවාර්යයෙන්ම Google Ad එකක් ප්ලේ වෙනවා. එතකොට මෙයාලා කරන්නේ පාස් පේපර් දානවා. ඔයාලට අවශ්‍ය හැම පාස් පේපර් එකක්ම මේ වෙබ්සයිට් එකේ දානවා. එතකොට දැන් අපි මම මේ පාස් පේපර් එක හොයාගෙන යනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. සමහර විට මට ඒක අත්‍යවශ්‍ය දෙයක් වුණොත් මම ඕක ක්ලික් කරලා ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලනවා. නැත්තම් ක්ලික් කරන්නේ නැත්තම් මට කොහොමද මේක වෙබ්සයිට් එකට ආවට පස්සේ ප්ලේ වෙනවා. එතකොට එතන ඉම්ප්‍රෙෂන් එකක් හැදෙනවා. එතකොට ඉම්ප්‍රෙෂන් එකක් හදුනා කියන්නේ අපිට මෙතන ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ඒ වගේම ක්ලික් කරලා ගියොත් අපිට ඊට වැඩිය ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ඔයාලට දැන් වෙන ප්‍රොසෙස් එක පැහැදිලි ඇති. මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එකට යනකොටම ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඔක ක්ලෝස් කරලා තමයි අපි යන්න ඕනේ. එතකොට ඒක ක්ලෝස් කරාට අපි එතන මොකුත් දෙයක් කර නැති වුණාට අනිවාර්යයෙන්ම Google AdSense එකෙන් ඉන්කම් එකක් ජෙනරේට් වෙලා ඉවරයි. ඊට පස්සේ හැමෝම දන්න ඔයාලා අර ලොතරැයි එහෙම මෙලදී ගන්නව නම් ඕක ටීවී එකේ යන වෙලාව මිස් වුණොත් පස්සේ Google එකේ සර්ච් කරලා බලනවා අපි එදා දවසේ මොනවද ලොතරැයි දිනුම් අංක කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ මේ ප්ලේ වෙනවා. මේ Starlink මිනි කිට් එක ගැන ලොකු ඇඩ් එකක් පහලින් තියෙනවා. පේනවාද මේක ads by Google කියලා තියෙනවා. ඒ කියන්නේ මේක Google ඇඩ් එකක්. මේක දැන් මම දැක්කා අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එක අයිති කරාට ඉන්කම් එකක් ගිහිල්ලා ඉවරයි. සත ගාණක් හරි. ඒ කියන්නේ සත එකක් ගියා. සත එකෙන් එක එකතු වෙලා ලොකු ගාණක් එයාට සමහරවිට මාසෙට $100 200ක් එයා ගන්නවා. මේ වෙබ්සයිට් එකේ කරන්නේ ඉතින් මෙන්න මේ පොඩි වැඩයි. ඒ කියන්නේ අර ලොතරැයි ප්‍රතිඵල දවස ගානේ එයා දානවා. හැම ලොතරැයි එකම දානවා. මෙතන වෙබ්සයිට් එකේ විදිහට හදලා තියෙන්නේ. එතකොට එයා මෙතනදී ඉන්කම් එකක් ගන්නවා. ඊට පස්සේ හැමෝම දන්න ප්‍රීපික් වෙබ්සයිට් එක මමත් මේක යූස් කරනවා. සමහර තම්බ්නේල් එකෙන් හදන්න ඉමේජ් ගන්න අපි වෙබ්සයිට් වලට යනවනේ. මෙන්න මේක විතරනේ. තව ගොඩක් කියලා තියෙනවා. මේකේ ඇඩ් ප්ලේ වෙනවා. ඔයාලා දකින්න නැති මේ වගේ ගන්න යද්දී මේ ෆොටෝ අර එහෙම මේ ෆොටෝ ඇතුලෙන් එහෙම ඇඩ් තියෙනවා. ඔවත් ක්ලික් වෙනවා. එතකොට මේ වෙබ්සයිට් එක හදපු කෙනාට earning එකක් ලැබෙනවා. ඊට පස්සේ මේ gasset.lk වෙබ්සයිට් එක මේකේ දාන්නේ මොනවාද? job vacancy or gasset government ඔය එක application job ගැන අන්න ඒ වගේ දේවල් දාන්නේ මේකේ Google Ad play වෙනවා. ඉතින් මේ වගේ වෙබ්සයිට් එකක් ඕන කෙනෙක්ට පහසුවෙන් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ Google Ad එකක් උඩින්ම තියෙනවා. මේ ads by Google කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ AdSense තියෙනවා. ඒ වගේම අපිට Google Ads විතරක් නෙමෙයි තව ad network තියෙනවා. Google Ads ගන්න බැරි නම් අපිට ඒ network run කරලා මේ වගේම income එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා crypto currency trade කරන අය එහෙම coin market cap එක අනිවාර්යයෙන්ම මේකට අනිවාර්යයෙන්ම crypto ගැන මොනවා හරි දෙයක් හොයනවා නම් මේකට විසිට් කරනවාමයි. ඉතින් මේකේ Google Ads play වෙනවා. මම දැකලා තියෙනවා. මේකේ ගොඩක් අඩුයි play වෙනවා. ඉතින් අර ගොඩක් traffic කියන වෙබ්සයිට් වල ads සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. මේකේ නම් මේ ad එක play වෙනවා. නමුත් මේක Google ad එකක් නෙවෙයි වෙන network එකක්. නමුත් මේකේ Google ad තියෙනවා මම දැකලා තියෙනවා. හරිද? ඊට පස්සේ dailynews.lk වෙබ්සයිට් එක මේකේ දාන්නේ news. එතකොට මේකෙත් Google ad තියෙනවා. මේ උඩින්ම Starlink mini kit එකේ ad එකක් play වෙනවා. මේක ශ්‍රී ලංකාවේ වෙබ්සයිට් එකක්. ඉතින් ශ්‍රී ලංකාවේ news අනම්මනම් දාන්නේ මේකට එන visitors ලට ad play වෙනවා. එයාලා එකකින් income එකක් ගන්නවා. ඊට පස්සේ මේ yamu.lk කියන තියෙනවා. මේකේ එක එක article දාන්නේ. මේකේ නම් සමහර විට වෙන රටවල් වලින් visitors ලා එනවා. මොකද ඒ විදිහට මේක හදලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෑම ජාතිය ඔය එක එක event ගැන එක එක දේවල් ගැන මේකේ දානවා. නමුත් මේකේ ඒවට අමතරව Google AdSense run වෙනවා. මෙන්න මේ දෙපැත්තෙන් පේනවා. මේ පහළිනුත් පේනවා. ad එක play වෙනවා. මේවා impression වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මෙයාලා ඉන්කම් එකක් ගන්නවා. ඊට පස්සේ හැමෝම දන්න හෙලකොරු එකේ වෙබ්සයිට් එකේ නම් ගොඩක් දුරට ඇඩ් දාලා ගන්න අමාරුයි. ඔයාලා ඇප් එකෙන් එහෙම ගිහලා බලන්න. හතර වටේටම ඇඩ් ප්ලේ වෙනවා. එතකොට මේකට දවසට විසිටර්ලා කී දෙනෙක් ඉනවද? එතකොට මේ හැමෝටම මේ ඇඩ් එක ප්ලේ වෙනවා. Google Ads අරන් තියෙන මෙයාලා. එතකොට එතනින් යාලා ඉන්කම් එකක් ගන්නවා. හරිද? මේ වෙබ්සයිට් 10ක් මම ඔයාලට පෙන්නුවා. මේ විදිහට Google AdSense හරහා ඉන්කම් එකක් ගන්න වෙබ්සයිට් ලංකාවේ අය දන්න වෙබ්සයිට්. ඒට අමතරව ඔයාලා දන්න වෙබ්සයිට් ඇති ඒ වගේ ගන්න ඉන්කම් එක මොන වගේ ඇද්ද කියලා ඔයාලට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. මොකද මම ඉතාමත් ප්‍රාථමික විදියට මේ වෙබ්සයිට් එකක් හදලා මේ වගේ ඉන්කම් එකක් ගත්තා නම් ඔයාලට හොඳට ඇඩ්වාන්ස් විදියට ඔයාගේ දැනුම පාවිච්චි කරලා මේ සම්බන්ධව ගැන එක්ස්පර්ට්ලා ඇති. ඉතින් දැනුමක් නැතුව මේ දේවල් කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පටන් ගන්න. මොකද ඔයාලට අනිවාර්යයෙන්ම
මෙන්න මේ වගේ හොඳ earning එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ වෙබ්සයිට් එකක් හදනවා නම් ඔයාලට ඩොමේන් එකක් buy කරන්න පුළුවන්. Namecheap එකෙන් ඔයාලට ඩොමේන් එකක් buy කරන්න පුළුවන්. ඊට පස්සේ hosting එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක කනෙක්ට් කරලා ඔයාලට WordPress install කරලා ඔයාලට normally post ටික දාගෙන යන්න පුළුවන්. ඉතින් කවුරු හරි කැමති අය ඉන්නවා නම් මෙන්න මේ විදියට වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද? ඒ වගේම AdSense ගන්න කොහොමද? AdSense ගන්න මොන වගේ දේවල් දෝනි? අපිට එකපාර වෙබ්සයිට් එකක් හදුවා කියලා AdSense ගන්න බෑ. ඉතාමත් අමාරු process එකක් Google AdSense වෙබ්සයිට් එකට ගන්නවා කියන එක. ඉතින් මම කොහොම හරි ඒ දවස්වල AdSense ගත්තා. මගෙත් AdSense ගොඩක් පාරක් රිජෙක්ට් වුණා. 10 පාරක් විතර රිජෙක්ට් වෙලා එහෙම ඇප්ලයි කළා තමයි. ඉතාලම මට මතකත් නැති තරම් රිජෙක්ට් වුණා. එතකොට අර YouTube වල වගේ ඔයාලට පැය 4000 සහ subscribe 1000 complete වුණ ගමන් එකපාරම AdSense ගන්න බෑ. ඔයාගේ unique article තියෙන්න ඕනේ, website එක traffic එන්න ඕනේ. යාලා review බලනවා ඇවිල්ලා check කරලා. ඉතින් මේ වගේ ලොකු process එකක් තියෙනවා. ඉස්සර නම් සාමාන්‍යයෙන් තරමක් lazy AdSense ගන්න එක. දැන් නම් මෑතකදී ගොඩක් අමාරුයි. ඉතින් හරියට කරොත් ඔයාලට ගන්න බැරි කමක්වත් නැහැ. මේ වගේ earning එකක් අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න බැරි වෙන්නේ නැහැ හරියට මේ දේ ඉගෙනගෙන කරොත්. ඉතින් ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් Google AdSense ගැන ඒ වගේම මේ වගේ මොනවා හරි දේවල් තියෙනවා නම් ඔයාලට ගැටලු කමෙන්ට් කරන්න. මම ඇත්තටම මේ වීඩියෝ ෂෙයා කරේ මම ගත්ත earning සම්බන්ධව ඔයාලත් එක්ක ෂෙයා කරලා මේ දේවල් ගැන කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට තවත් මොටිවේෂන් එකක් විදියට එතකොට ඔයාලට ගන්න පුළුවන් earning එක මොන වගේද කියලා අනිවාර්යයෙන්ම දැන් දන්නවා. කැමති කෙනෙක්ට බයක් නැතුව මේක පටන් අරන් ඉන්කම් එකක් ගන්න පුළුවන්. මොකද මේ වගේ ලංකාවට ඩොලර්ස් එන්නේ. කෙලින්ම ඔයාගේ account එකට ඩොලර්ස් එන්නේ. ඒක අපිට LKR වලට exchange වෙලා අපිට withdraw කරගන්න පුළුවන්. හරි, ඉතින් මේ සම්බන්ධ තමයි ඔයාලට වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍ය වුණේ. ඉදිරියේදී ඔයාලට AdSense සම්බන්ධ ඒ කියන්නේ domain එකක් buy කරලා WordPress install කරන විදිය, hosting එක ගන්න විදිය, හැමදේම post එකක් දාන්නේ කොහොමද? ඒ දේවල් සම්බන්ධව මම දන්න විදියට මම කරපු විදියට ඔයාලට ඕනනම් වීඩියෝ එකක් ගේන්න පුළුවන්. මොකද මමත් ඉතාමත් මගේ දැනුම අනුව මට පුළුවන් විදියට මම මේ වෙබ්සයිට් එක හදලා මම මේ කාලේ දක්වා earning එකක් ගත්තා. එතකොට මම ඒ ගත්තේ කොහොමද? ඒ කියන්නේ වෙබ්සයිට් එක හදන විදිය මට පුළුවන් විදියට ඔයාලට කියලා දෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. සාමාන්‍යයෙන් සැලකිය යුතු පිරිසක් කමෙන්ට් කරලා තිබ්බොත් මට පුළුවන් විදියට මට පුළුවන් ටයිම් එකට ඔයාලට වීඩියෝස් ටික හදලා දාන්න පුළුවන්. හරි, ඉතින් මේ සම්බන්ධව තමයි ඔයාලට වීඩියෝ එක කතා කරන්න අවශ්‍ය වුණේ. එහෙනම් ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් තීමන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම කියන්නම් ඔයාලට සුබ දවසක් යාළුවනේ.